සුබ දවසක් කියලා පිළිගන්නවා. අද මම පීසා සෝස් එකක් තමයි හදන්න යන්නේ. මම ඒකට තක්කාලි එකතු කරගන්නවා. ඒ වගේම අවු මිරිස් කපලා ගන්න තියෙනවා. ලුණු ගන්නවා. මම මුලින්ම තක්කාලි ටික බ්ලෙන්ඩර් එකට දාලා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. පසුව තාච්චියක් ලිපේ තියාගෙන මම මේකට vegetable oil ml 50ක් විතර දානවා. ඊට පස්සේ හොඳින් ඒක රත් වුණාට පස්සේ මම කලින් කපාගත්ත ලුණු ටික එකතු කරනවා. ලුණුත් මම මෙතන ගෙඩි දෙකක විතර ලුණු අරගෙන තියෙනවා. හොඳින් ලුණු ටික temperatu කරගන්න. ඒ වගේම මම කලින් කපාගත්ත අවු මිරිස් ටිකක් දානවා. අවු මිරිස් ගොඩක් හීනියට කපා ගන්න. ඊට පස්සේ මම කලින් බ්ලෙන්ඩ් කරගත්ත ටොමැටෝ ටික මම මේකට එකතු කරනවා. මම ටොමැටෝත් ගෙඩි 3ක් විතර තමයි පාවිච්චි කරේ. ඉතින් ලුණු ටික හොඳින් ටෙම්පරාදු වෙනකම් මේක වා තෙලේ ටෙම්පරාදු කරගන්න. පස්සේ මම මේකට සීනි හැන්දක් එකතර එකතු කරනවා. ඒ වගේම කෑලි මිරිස් එකතු කරනවා හැඳි දෙකක් විතර මම. ඒ වගේම ඔරිගානෝ හැන්දක් එකතර එකතු කරනවා. ඔරිගානෝ එකතු කරන්න මොකද ඔරිගානෝ වලින් තමයි මේකේ පීසා සෝස් එකේ ඔරිජිනල් රස ගන්න පුළුවන්. මම මේක විනාඩි 7ක් විතර තැම්බෙන්න තියෙනවා. දැන් පීසා සෝස් එක අපි හදලා ඉවරයි. මේක ඔයා ෆ්‍රිජ් එකේ තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක නිමෙන්න තියලා වට පීසා එක හදනකොට ගා පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙමනම් තවත් වීඩියෝයක් අරගෙන ඉස්සරහට එන්නම්. එතෙක් ඔයාට සුබ දවසක්.